හායි ගේමස් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා SL ගේම් හබ් YouTube චැනල් එකට. ඉතින් අලුත්ම ගේම් සීරිස් එකක් ගේන්න යන්නේ අලුත්ම ෆ්‍රැන්චයිස් එකක්. මේක තමයි මේ ටිකේ ගොඩක් ෆේමස් Android ගේම් එකක්. සාමාන්‍යයෙන් ගේම් එක සයිස් එක නම් ටිකක් වැඩි GB 50ක් 60ක් වගේ වෙනවා. ඉතින් මේ ගේම් එකේ නම තමයි Where Winds Meet කියන්නේ. ඉතින් මේක චයිනීස් කල්චර් එකට අදාළ ගේම් එකක්. මේක මේල්ලිම ඩියවලොප් කරලා තියෙන්නේ එවන් ට්‍රොස්ට් ස්ටුඩියෝ එකෙන්. ඉතින් මේක පබ්ලිෂ් කරන්නේ කොහොමත් ප්‍රසිද්ධ ගේම් පබ්ලිෂර් කෙනෙක් වෙන NetEase Games. ඉතින් මේකගොල්ලෝ කොහොමත් ඉස්සරින් ඉඳන්ම හයි ක්වොලිටි ගේම්ස් වලට ෆේමස් කම්පැනි එකක්. ඉතින් ඊට අමතරව මේ ගේම් එකේදී මේගොල්ලෝ මේකේ ග්‍රැෆික්ස් ක්වොලිටි එක අන්න ඒ වගේ දේවල් විතරක්ම නෙවෙයි, මේ ගේම් එක ඇතුළේදී මේගොල්ලෝ අපිට ඇත්තටම රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. එහෙම තමයි හරියටම කියන්න ඕනේ. රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ගොඩක් try කරපු ගේම් එකක් සහ ඒක ඇත්තටම සක්සස් වෙච්ච ගේම් එකක්. ඉතින් මේකේ අපි ප්ලේ කරන්නේ ඇත්තටම මාෂල් ආටිස්ට් කෙනෙක් විදිහට. ඉතින් මේකේ අර කතාව යන්නේ ජපාන් වල චයිනීස් වල ඒ කාලේ තිබුණ කල්චර් එක මොන වගේද, එතකොට ඒගොල්ලෝ ලර්න් කරේ කොහොමද, අන්න ඒ වගේ මේ මාර්ෂල් ආටිස්ට් කෙනෙක් කොහොමද පිහිවෙන්න කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් මේක ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. මේකේ NPCs ලා ඉන්නවා. දැන් අපි NPCs ලා ගත්තොත් මේකේ සාමාන්‍ය විලේජ් තියෙනවා. අපිට එක තැන්වලද ගොඩක් NPCs ලා හම්බ වෙනවා. ඉතින් ස්පෙෂල් දේ තමයි මේගොල්ලෝ ඇත්තටම ගේම් එකේ ජීවත් වෙන කට්ටිය. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේම ස්ටෝරි තියෙනවා. ඒ කියන්නේ අපේ කතාවේදී අපි ගන්න තීරණ මත මේ ගේම් එක වෙනස් වෙනවා. දැන් සරලව කිව්වොත් සාමාන්‍ය ගේම් එකකට එන්ඩ් එකක් තියෙනවනේ ප්ලෑන් කරපු. ඉතින් මෙතෙන්දී එහෙම නැහැ. අපි ගන්න තීරණත් එක්ක තමයි මේ ගේම් එක වෙනස් වෙන්නේ. ඉතින් මාරම නෙක්ස්ට් ලෙවල් ගේම් එකක්. Android වලට ආවම කොහොමත් හොඳම ගේම් එකක්. ඉතින් මේ ටිකේ ගොඩක් අය ප්ලේ කරන ගේම් එකක්. මේක තමයි අපි වීඩියෝ සීරීස් එකක් විදිහට ගේන්න ප්ලෑන් කරේ. හරි, ඔයාලත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කවුද මේ වෙනකොටත් මේක ප්ලේ කරන්න පටන් ගත්තේ සහ ප්ලේ කරන්න ආසාවෙන් ඉන්නවද කොහොමද කියලා. අපි බලමු කොහොමද මේ අලුත්ම ගේම් එක කියලා මෙතනින් ඉස්සරහට. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම ගේම් එකට කොහොමද කියලා බලමු මචං. අලුත්ම Where Winds Meet කියන ගේම්. ඕකේ, අපි මුලින්ම ප්‍රශ්නයක් කරනවා. සිලෙක්ට් ගාඩියන්ස් මෝඩ් එක්ස්ප්ලොරේෂන් කියලා. මේක මම මොඩරේට් කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඩිෆිකල්ටි එක මචං ඩිෆිකල්ටි එක අපි රෙකමන්ඩඩ් ටයිප් එකට දෙමු. ඊට පස්සේ අහනවා සෝෂල් පෙපරස්. අද මොනවද බම් මේ ප්‍රශ්න පත්‍රය ලියන්නා වගේ. හරි, මේක ෂෙයාර්ඩ් ජර්නි එකක් අපි යමු. ඕකේ, මමාර ලස්සන මියසික් එකක් ප්ලේ වෙන්නේ. මේ කොහොත් ලියලා තියෙනවා for the best experience headphone strongly recommend කියලා. ඇත්තටම මචං මියසික් උත් මාර ඔප්ටිමයිස් කරලා තියෙනවා මේකේ ගොඩක් දුරට. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා. අද සෑහෙන ලෙවල් එකක තියෙනවා මචං ග්‍රැෆික්ස් එහෙම නම් මේක next level detail එහෙම සුපිරි ජියන් යන්. අමයා තමයි අපේ හීරෝ මේ ගේම් එකේ. අපේ කැරක්ටර් එක. ළමෙක් කණ්ඩනවා හෙනවා. ළමෙක් ඉන්නවා මොකද යතේ? පොඩි ළමෙක්. That's right. Here to take you in. Even at the end of the road. A drink to wet your throat. Well, how is it? Bland. Spring's bounty in Jiangnan tastes sweet. Shall we? අඩෝ කොහොමද වැඩ කෑල්ල? සුපිරි. No. මෙතෙන්දි මේ අපේ හීරෝ, මම හීරෝ කියලා කියන්නේ මචං අපේ කැරක්ටරට හීරෝට මොකක් හරි රික්වෙස්ට් එකක් කරන්න මේ සුදු ඩයල් එක. නමුත් මේ ඩයල් එක වැඩි කැමති නෑ වනේ. අඩෝ ඇටැක් එකක් නේද? ඔම්මට සිදු. සුපිරි වැඩ කෑල්ලක් දැන් මෙතනට. අද අපිට ගහන්න එන්නේ. හරි. දැන් ගේම් එක පටන් ගත්තා මචං. මොකද වෙන්නේ කියලා. The secret within that pendant must be quite something. Not now. Come
මචං තියෙන්නේ අක්ෂය යනවා සුපිරි නෝල් මචං වැඩ කෑල්ල අපිට මචං අරුත් එක්කම තමයි එකට යන්න දෙන්නේ මේ මුන් පන්නනවා අපිට අර සුදු ඩයල් සුදුයක් හදගත්තු ඩයල්ලත් එක්ක අපි දෙන්නට එකට තමයි මෙතන පැනලා යන්න තියෙන්නේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා සුපිරි වැඩ ටිකක් නම් දානවා මචං No one to talk. බ්‍රයිට්නස් මොකද What of it? The two of us against the world. What a delight. පැන අඩෝ ඇරෝ එකක් ආනේ ගතට කොහොමද මේක කියන්නේ අම්මට සුපිරිම එකක් කරනවා නේ ස්ලෝ මෝෂන් වගේ එකක් කරනවා අපිට තියෙන ටාගට් එක බලලා හිට් කරන්න අපි බලමු දෙන්නම් ඔබට අඩෝ විදපන් යමයි හෙඩ්ෂොට් එකක් ගමු ඒක නම් සුපිරියා තවින්න වරින් යකෝ ගහගන්න වරෙන් අපේ කාට පොඩි අතල්ලක් දීලා බලන්න ඕනේ නැහැ නේ දැම්ම ඕනේ තව ටිකකින් උටත් පාරක් අඩෝ මේ කොහෙටද මේ එකපාර කඩාගත්තද සුපිරි Even the Orient Pavilion takes interest? You're in more trouble than I ගහනවා thought. හැමතැනම ගහනවා මේ ලොකු ස්ටැටිව් එකක් තියෙනවා දෙවියෙක් වගේ Hero මොකක්ද finds humor and desperation. ඉතින් හැමතැනින්ම ගහනවා මචං මේ මුකට් එකනේ අපිට ගහන්නේ ආවේ මොනුත් ගහනවා දැන් තව කොහෙන්ද ගහන්නේ පෙන්නන්නේ ඉතින් අම්මට සිදු අස්සය ඉවරයි එතනම අඩෝ අන්න මචං පොඩි එකාට තුවාල වුණා පොඩි එකව තරගෙනව තමයි ඩයල් එක මෙච්චරලා මේ සම්දර්ශන ඔක්කොමඩිය දැම්මේ මේ මොකෙද දැම්මේ The Void King අඩෝ රජෙක්ද බා වටේ මේක සෙට් එක එනවා අපිට ඇටැක් එකට ඩුවෙට් එකක් තියෙනවා මචං දෙන්න දෙපැත්තට ඉන්නවා අපේ හීරෝ මම මේ හීරෝ කියන්නේ මචං අපේ කැරක්ටර් එකට මේ නිල් පාටක් සඳහන් ඉන්න හීරෝයි අර හීරෝ විතර හරි ටියුටෝරියල් එකක් තියෙනවා මචං මුලින්ම ගහ ගන්න කියලා දෙන්න හරි බලමු ඕකේ හරි ඩයල් එකක් ආවා මේකෙන් ඇටැක් කරන්න දෙන්න බෑ එක්සිකියුට් එක ගෝනේ මොකද පවර් එකක් දාලා ෆයිට් එක දෙන සීන් එකක් තියෙන්නේ use light attack defeat the enemy okay sensing endurance performance and dodge මේක මොකක්ද press here to use of medicine අපේ මේ හෙල්ත් එක රිකවරි වෙනවා මේකෙන් පුළුවන් මචං අපිට පොඩ්ඩක් මේ ඇටැක් එක මග හරිනවා වගේ ඇසිස්ටන්ට් එකකුත් දෙනවා ඒකෙන් මොකක්ද වෙන්නේ කියන්නේ හරි assist deflection okay got it ඕ දැන් ඩයල් එකට ගහන්න අපිට මෙන්නම් ඔබට deflection no තව එකයි ඉවරයිනේ හරි ඊළඟට මොකද ඉන්නේ අඩෝ මේ අර ලොකු ඩයල් එක නේද අර කලින් උගේ සයිස් එක කොහමද මට සිරි ඩැමේජ් කියලා එකක් තියෙනවා ඒකෙන් මම හිතන්නේ
අපේ හීරෝ ලොකු ඩැමේජ්ජයක් කරන අපිට සුපර් පවර් එකක් එනවනේ. අපිට එකපාරට රක්ෂයෙක් වගේ එකෙක් පිටට ඇවිල්ලා මචං ඒකෙන් මොකද සීන් එකක් තියෙනවා මට සීන් මේකට මාර්ෂල් ආර්ට් නම් නියමෙටම තියෙනවා. මේ ස්ටෙප්ස් මේ මාරම ලෙවල් එකක තියෙනවා. ඩයිල් එක මැරුණා මචං. දැන් මොකද වෙන්නේ සීන් එක? පොඩි සතෙක් මොකක් හරි ගියා ඔගේ ඇඟ ඇතුළටනේ. මේ අපි කවුරු රජ කෙනෙක් මැරුවේ. අඩෝ ඩයිල් එකටයි පනාව නේද? අර සතා ඇඟ ඇතුළට ගියා. මොකක් කරනකම් මෙමරීස් ටිකක් මතක් වෙනවා. මම කාටද අපේ හීරෝටද නැත්නම් අර රජාටද මතක් වෙන්නේ කියන හරියටම ක්ලියර් නෑ බලමු. අඩෝ අපේ මේ හීරෝයින්ට තමයි මතක් වුණේ නේ. ජොන් නෑන් කියලා අන්තිමට එයාගේ නම කියද්දි තමයි ඩයල් එක සිටියට ආවේ. ඉතින් අතේ ළමයෙකුත් ඉන්නවා මොන මකුලක් වෙනවද මන්ද බා. අඩෝ මේ අර ඩයල් එක අපිත් එක්ක අස්සයත් එක්ක සුදු ඩයල් එක ඉන්නවා. අරු ආයෙම ඇවිල්ලානේ. අර පොඩි සතා අරුට පණ දීලා ඊට පස්සේ මචං මූ ඇවිල්ලා තමයි අන්න මචං පොඩි සතා එළියට වැන්නේ. ඒ උගේ මොකක් හරි සීන් එකක් තියෙනවා. අපේ යාළුවා හරි මොකක් හරි අර අපිත් එක්ක හිටිය එකටත් ෂොට් එක හම්බුණා නේ. මේ යනවා අම්මට සිත්. අර අපේ හීරෝ දැකපු මේ ඩ්‍රීම් එකේ වගේ එකත් අන්තිමට වෙන්න මේ ඩයල් එක වගේ නේද හිටියේ. උඩකට වෙලා ඉඳගෙන. බලමු මොකද්ද සීන් එක කියන මචං. දැන් තමයි මට ඉතින් ගේම් එක හරියටම පටන් ගන්න. පොඩි ඉන්ට්‍රෝ එකක් අපිට දීලා තියෙන මුලින්ම ස්ටෝරි එක ගැන අනම්මනම් දේවල් ගැන. මම ඊළඟට මොකක්ද වෙන්නේ? අඩෝ සුපිරි. කොහොමද මචං ඇනිමේෂන් පාර? නියමයි සෑහෙන ඩීටේල් තියෙනවා. මේක මේ අපි බැලුවොත් මම පෙන්නන්නම් මචං. දැන් බැලුවොත් මේ ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සෑහෙන ඩීටේල් තියෙනවා. හැම තැනකම හොඳටම තියෙනවා. අඩෝ මෙයාර පොඩි ළමයා මචං දැන් ලොකු වෙලා ඉන්න සීන් එකක් තියෙනවා. ස්ටෝරි එක මචං ටික ටික තේරෙනවා. There's the 8 talents of Hudong, the North Alliance, and lots of new sects too! Oh, I heard some can use moves from every sect. They were put in the Wulin Journal and became heroes in the Jianghu. So you aim to master them all? As long as I keep practicing, I know I can. I'll join you, Uncle Jiang. Just like the heroes in the merchant stories. We'll roam the Jianghu together. Huh? A butterfly! මාරම දාග කෙල්ලෙක් තමයි ඉන්නේ. පොඩ්ඩ වෙලා එක වෙලාවක නිකන් ඉන්න ඇති පුංචි කෙල්ලෙක් ඉන්නේ. අඩෝ වලියක්ද මට සී. අම්මා කැරක්ටර් එක තෝරගන්න ඉන්නේ නේ. හරි අපිට මෙන් කෙනෙක් තෝරගන්නත් පුළුවන් වුමන් කෙනෙක් තෝරගන්නත් පුළුවන්. හරි අපි වුමන් කෙනෙක් තෝරගමු. අඩෝ මෙතන එලිගන්ට් රියලිස්ටික්ස් අපි රියලිස්ටික් එක දාගමු. අපිට මෙතනත් ගොඩක් තියෙනවා මචං කැරක්ටර් ක්‍රියේෂන්ස්. මම දන්නේ මේ අන්ලොක් වෙන්න ඕනේද කොහොමද කියලා.
අපි බලමු මෙහෙම කැමති එකක් ගන්න පුළුවන්ද කියලා අපිට ඒක කස්ටමයිස් කරන්න කස්ටමයිසේෂන් යන්න පුළුවන්. දැන් බලමු මේක සිලෙක්ට් කරගෙන. ඊට සෑහෙන ගොඩක් තියෙනවා මේක settings නම් ඒ කියන්නේ අපිට මෙතන හදන්න බැරි දෙයක් නෑ මචං. hair style තියෙනවා, features තියෙනවා, makeup තියෙනවා. ඒතකොට makeup එකට ගියාමත් නිකන් අතන සැලුන් එකක් වගේ මචං. foundation, eyebrow, eye makeup මාර ගොඩක් තියෙනවා. සුපිරි හොඳ මේ අතරම හොඳ මේ මචං ඇත්තටම හොඳ ගේම් එකක්. ඒ කියන්නේ මෙච්චර ඩීටේල් මෙච්චර දේවල් මේ මොබයිල් ෆෝන් ගේම් එක කියන්නේ සුපිරියක්. බලමුකෝ දැන් අපි කැරක්ටර් එක හදාගෙන ඉවරයි. ෆයිට් එකක් මචං. මේ මාළේට මාළේ මොකක් හරි මචං සම්බන්ධයක් තියෙනවා මචං. මේ මාළේ ගන්නද මු ගහන්න. මට මාළේ වැටුණා. මාළේ දැන් මු අහුලගෙන යනවාද එහෙම දෙන්නේ. බලමු. අම්මා. නේම් එකක් දාන්න කියලා කියන්නේ අප මොකද්ද දාන්නේ? ශැගී කියලා දාමු. මම ගේමින් නේම් එකනේ. ශැගී කියන එක නම් මචං ඕල්රෙඩි ටේකන් ඉතින් කොමන් නේම් එකක් නේ. එකපාරට දැන් දීලා බලමු. ඩෝ නේම් ඕල්රෙඩි ටේකන් මචං. ශැගී 99 also common නේ. ඒකත් අරන් ඇතුලේ. 99 type one නේද? බලමු. ඉලක්කම් ගන්න බෑ මචං. හරි. ගහමු එහෙනම් SL කියලා ගමු. It's already taken. Oh. අමාරු තීරණයක්. මොකද ගන්න? Randy? What the අඩෝ මේක නම් මාරම අමාරු තීරණයක්. Check. SL sec කියලා දාමුනේ. SL noob කියන්නේ කොහොමද? SL noob. ඕ අඩෝ මේක මාර ප්ලේයර්ස්ලා සෙට් එකක් නේ ප්ලේ කරන්නේ. SL nooba. SL nooba. Okay. All right. දැන් නමක් දාගත්ත අඩෝ අපෙන් ඒක අහුලා ගත්තනේ. මං කිව්වේ මචං ඌ ආවා අපේ දැන් මාලේ අරන් ගියා. මාලේ අරන් යනවත් එක්කම අපේ හීරෝට මචං මොකද හීරෝ පොඩ්ඩක් එතන දැන් වැටුණානේ. මාරම ඉන්ටරෙස්ටිං ගේම් එකක් ඊළඟ වෙලාවේ මොනවා වෙයිද කියලා මචං ප්ලේ කරන මිනිස්සුන්ට හිතා ගන්නවත් බෑ. පොඩි කෙල්ලාව මචං අපිට හැරවන්න මම හිතන්නේ අපි මෙයාගේ ඩෝට විදියට දැන් හදා ගන්නවා. එයා බයිනවා කොහෙද යාව එක්ක යන්නම් කියලා කිව්වද? Man in black? Is he one of those great swordsmen? Where is he? It's gone. He took the jade pendant, but he didn't hurt me. එයා විස්තරේ කියනවා මෙහෙම මේ බ්ලැක් මෑන් කෙනෙක් ආවයි කියලා. I mean it. I'm getting mad. Ruby, were you hitting me? I didn't want to. I yelled and yelled to wake you up, but you wouldn't budge. Huh? You said there was a man in black? So, like, where is he? Forget it. It's nothing. මෙයා පොඩි එක්කෙනාට කියන්න කැමති නැති සීන් එකක් තියෙන්නේ. පොඩි එක්කෙනා අහනවා පොඩි එක්කෙනාට කියන්නේ නැහැ උනා. If you don't tell
I won't talk to you All again. right, all right. Weren't you going to buy stuff from Beard Guang at General Shrine? Are we still going or not? I almost forgot. Oh, it's all your fault. Come on, let's go. Uncle Guang said he's bringing me a new storybook this year. Oh, can you wait for me just a little? I need to go inside and check something. Don't take too long, alright? Okay. Another new I view. wonder if that man in black left any clues behind. Okay, මන්ද වැඩියෙන් මචං ගේම් එකේ මේ ස්ටෝරි මෝඩ් එකට යන්න නැහැ පොඩ්ඩක් මේක ප්ලේ කරමු පොඩ්ඩක් පටපට ගාලා මොනවද මේක ඉස්සරහට වෙන්නේ පොඩි සුපිරි ෆයිට් එකක් එහෙම තියෙනවා නේද අපිට මෙතන තමයි මුලින්ම පෙන්නන්නේ එතනට අහම් පොඩි ඔප්ෂන් එකක් පෙන්වනවා කලෙක්ට් කරගන්න කියලා අර එතන අපිට නිව් එන්ට්‍රි එකක් ආවා මෙතන තියෙනවා බොක්ස් එකක් ඕපන් කරන්න ඒකත් පොඩි කලෙක්ටර් බොක්ස් එකක් දැන් අපිට එළියට යන්න කියනවා කොහොමද ඩීටේල්ස් සුපිරි මේ අපි මේ පැත්තෙන් බැලුවොත් ෂැඩෝස් එහෙම මේ වගේ දේවල් එහෙම මාරම ලෙවල් එකක තියෙනවා මේ ගේම් එකේ මචං ඔප්ටිමයිසේෂන් උනත් සෑහෙන හොඳ ලෙවල් එකක තියෙනවා This symbol. Whoa! Is that a secret code? This is some hero meetup spot, isn't it? We're gonna see one for real! The man in black took the jade pendant Uncle Jiang gave me. Maybe this has අංකල් something to do with ජෙන් Uncle කියලා Jiang. කෙනෙක් තමයි මට තියලා තියෙන්නේ I should look inside. What you looking for? I'll help. So much dust. Is that a spear? Hey, look! There's a spear! A real one! Careful. They even dug this up. That looks so cool. Oh, just once, please. Come on, or I won't talk to you. පොන්ටාමයක් තියලානේ යවනට I'm telling දෙන්නේ Auntie Han, and you won't get to go to the first Jar banquet. You'll miss her big announcement. Hey, don't wander too far. I'll check inside and be right back. අපිට ආයෙම මේකේ ඇතුළටමද යන්න කියන්නේ බලමු ඔව්නේ ඇතුළටම තමයි යන්න කියන්නේ check table මොනවද හොයාගන්න පුළුවන් There's a hidden drawer. I hadn't noticed that before. A letter to Uncle Jiang? From someone named Wei. අංකල් ජියන් කියන්නේ මචං අර මුලින්ම අපිට පෙන්නපු නම නේද ජියන් කියන්නේ අර Telling මුලින්ම Uncle Jiang to මම find හීරෝ Tian කියලා Ying? කිව්වේ He ජියන් තමයි මේ never ලියුම mentioned ලියලා the තියෙන්නේ person who wrote this letter. Or Tian Ying either. I'll keep it with me. බලමු මචං It මේකේ might hold a clue to Uncle ස්ටෝරි එක Jiang's මාරම whereabouts. සුපිරියක් තියෙන්නේ Looks like someone has moved the spirit tablet. ඕකේ ආයෙම අපිට එළියට යන්න කියලා තමයි පෙන්නන්න ඕන මෙතනින් පනින්න ආයෙත් කොහොමද පෙන්නන්නේ මේක රුසිය එකක් එළියේ කොළමද මෙතන පෙන්නන්නේ නේ මේ අපිට පාරක් මාක් කරලා තියෙනවා මචං නිකන් අමුතු විදිහට The man in black just took the jade pendant and didn't hurt me. He also left some kind of carved mark. Could this be connected to Uncle Jiang? No use guessing. I better ask Aunt Han once I return. Aunt Han said she had important news to share at the first Jar banquet. Heroine Ruby is Could it be about Uncle Jiang? Will Uncle Jiang come back for the... I'm not talking to you. I'm still mad. උතුම දාග කෙල්ලේ අපිට කැමති තීරණයක් ගන්න පුළුවන්නේ let's go හරි නැත්තම් wait a little longer හරි අපිට let's go කියන Come එක on, nothing to see here. එහෙනම් අපි දෙන decision එක අනුව මේ game එක play වෙන විදිහ වෙනස් වෙනවා That trouble is. අපිට select කරන්න There's no තියෙන්නේ man in එරාට black. අපිට අපි I was කරන්න dreaming ඕනේ just now. You know I'd never lie to you. You do too, lie. Now look. No heroes and no storybook. How about this? We have to pass the general shrine on the way back anyway. I'll take you there to wait for the caravan so you'll be the first in line to buy the new storybook. All right?
Really? Alright, let's go now! Right now! කෙල්ලට එහෙනම් මාරම හැපි එකක් තියෙන්නේ. අපි මේ ගමන යන්නේ ගැන. ඕකේ අපි යමු එහෙනම්. දැන් මේ ළමයා මචං No idea. අපිත් එක්ක වෙනවද? Maybe she'll grant me permission You know, to ne? learn martial arts in the Jianghu. Oh, and you've got a අපිට මේ පාරත් මාක් කරලා තියෙනවා මාරම කියුට් විදිහකට. අපිට පාරම කැඩලා තියෙන්නේ. Ruby, go easy. Don't jump. අඩු පාරම I ඉවරයි. made the bridge fall down! වෙලාවට How will you get over here? මචං ළමයා බේරුණානේ. ආ අපේ හීරෝට නම් අම්මට සිදි. Sure you can, Sure. Arrow and Ruby. But we need to head to the general shrine today. මෙතන Next මේ time. අපිට පෙන්නුවේ කොහොමද යූස් කරන්න කියලානේ. Star banquet මෙහෙම at the grand finale! I'll jump up to and let everyone see! අපිට මචං මේ උඩ පයින් එකත් එක්ක එක එක දේවල් ගොඩක් යූස් කරන්න පුළුවන්. උඩ පයින් ගමන් ගහන්න පුළුවන්, උඩ පැනලා විසික් වෙන්න පුළුවන්. අර රියල්ම මාෂල් ආටිස්ලා දාන වැඩ ඔක්කොම ටික අපිට මෙතෙන්දි දාගන්න පුළුවන්. මේකෙන් අපිට වේගෙන් යන්න පුළුවන්. එතකොට අපේ ළමයාට එන්න පුළුවන් නේද? එනවනේ. ඒක කෙල්ල දක්ෂයා. ඕකේ. Wow, the birds are so pretty! Can we take one of them home with us? Not in a rush to get your storybook now, huh? What was that? Look over there! සුපිරි මචං මේකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මාරම ලස්සනයි. මට පේනවා ඇති මේ ඩීටේල්ස් ඒ වගේම මේකේ කලර්ස් ඒ වගේ දේවල් ගොඩක්ම දුරට ඒක නැත්ත වගේ තියෙනවා. මම දන්නේ නැහැ මේ මොබයිල් ෆෝන් ගේම් එක කොහොම මගේ ලෙවල් එකකට ඔප්ටිමයිස් කරාද කියලා අපි බලමු. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. අර ඩයලොග් ඉන්නවනේ. By much. මිස්ටරිස් නෑ. ඕකේ අපිට උත්තර කතා කරන්න තියෙන මොකක් කතා කරලා Arrow බලමු accuracy is also මොකක්ද. yet to be determined. I'll have to test them one by one. Oh, you have! Practically two birds with one arrow. Nearly struck us both on the head. It hurts you. So, The name's fun. අද පොඩ්ඩක් ඉක්මනට යමු මේ කතා ටික නැත්තම් Well, මචං බෝරින් It's වෙනවා. fine. We wait. Masters of the Nolan never false. Because they always make up their mistakes. I have arranged for the techniques. The secret home of sorts. Please accept this my apology. මොනවද දුන්නේ? ඒක අපිට ගන්න පුළුවන් archery එතකොට. tips. ආචරි. මෙයාව මේ Embarrassing to admit. මෙයාව ආචරි පැත්තෙන් ඉස්සරහට යන්න Years of දාන්න. painstaking study. Especially Baramu chapter ko. 3, which explores how applied force influences shooting range when the second phalanx is used to draw. And here, මෙයාට මචං මේ look at this. දුනු විදින විදිහ ගැන තමයි දැන් කියලා දෙන්නේ. ඒක තියෙන පොතක් දීලා ඒකට මෙයාව ට්‍රේන් කරන්න තමයි හදන්නේ. hey, is that a secret book? Oh wow, it is a secret book! You've gotta take it! ළමයා නම් මචං මාරම You're දඟයියා. simply giving it to සුපිරිම us? කියුට් කෙල්ලෙක් ඉන්නේ. That's far too great an apology. Disciples of the Inkbound Order are prohibited from attachment to material possessions. Go ahead and read it. If there's anything you don't understand, I'd be happy to explain. මොනවම හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් කොල්ල කියලා දෙන්නම් කියලා කියනවා. අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. හරි. This අපිට දැන් technique පොතක් is called හම්බුණා. Still Waters. අම්මට කිව්වා අපිට මේ මෙතන මචං මේකේ මේකේ ස්කිල්ස් තව ටික තමයි මුලින්ම උගන්වන්නේ නේ. හරියට බලමු දැන් තියෙන මොකද්ද කියලා. අම්මට කිව්වා. අර කලින් විද්දා වගේ මචං ටාගට් එක ගත්ත විද්දා. කුයික් ගන්න ඕනේ. මේ සත්තුන්ට විදින වැඩේ නම් මං එච්චර ආස නැහැ. ඒකටත් වෙනවා නේද? අම්මෝ. දැන් මේ
right. තව එකෙත් තියමු. එයමයි. හරි. ඒක තව ගොඩක් කතා ඒ කියන්නේ අපි නෑ එපා කියනකම් වගේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. මේ කුරුල්ල ටික වට්ටන්න ඕන ඇතිනේ. මේ සෙට් එකක් නින්නේ. සත්තු හිංසනය පිටු දකින්න ඕනේ මචං. මේක සමන් නැහැ ගේම් එක ගන්නනේ. හරි. අතෝ මු පැටව ගන්නවද? කොහොමද ඉවර කරන්න බෑ මචං අද. දෙන්න. හරි මෙතන මචං අපිට ටෝක් කරන්න පුළුවන් මෙයාත් එක්කනේ. This is my first time passing on still waters. Shall we? Okay. හරි මම රෙඩි කියලා දුන්නා. Ready? එපා මාගන්න කියලා දෙන්නවා. හරි ගයිස් ඔන්න මම ආයෙත් පටන් ගත්තා. විනාඩි 20න් විතරට වගේ පොඩක් වීඩියෝ එක පෝස්ට් වෙනවා. ඒක මම හිතනවා දැන් මේ ගේම් එකත් පොඩ්ඩක් හෙවි නිසා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් යන නිසා විනාඩි 20කට වැඩිය එක දිගට කරන්න බෑ. ඒක නිසා ඔන්න මම මේ දෙවෙනි පාර්ට් එක මෙතන මික්ස් කරලා තියෙන්නේ. කට්ටිය පොඩි කමෙන්ට් එකක් කොටාගෙන ආවා ඔයාලා ප්ලේ කරන්නේ මොකද්ද ඩිවයිස් එක කියලා. මම නම් Pixel 7 එකක් යූස් කරන්නේ. දැනට එහෙම කිසිම ලැග් එකක් නැහැ. මේක රෙකෝඩින් කරන අතරතුරේදී එක දිගට රෙකෝඩින් කරන්න පුළුවන් විනාඩි 20ක් විතර. ඊට පස්සේ ආයේ නවත්තලා පටන් ගන්නවා. හරි අපි බහිමු ගේම් එකට. මොකද්ද කරන්න තියෙන්නේ? සමයත් එක්ක කතා කරන්න තියෙන්නේ. අපිට හම්බුණ ඩයල් එක නේ. This is my first time passing on still waters. Ready. Okay. Fire away. Actually, दोनों ही दिन नहीं तीन होता ट्रायल टेस्ट. Okay. Practice still हाँ waters. अभी तक खाली तुम टेस्ट Finding करो is बताना taking दिया it. हमने. Track the bird's flight and release at the right moment. Might it be the angle of the arrowhead? Okay. I'd better write this down. Target दिया मुझे. Might it be the angle of the arrowhead? I'd better write this down. මට සිට අපිට පරද්දන්න තියෙන්නේ නේ. හරි. Okay. හරි අපි ආයෙ මේ ළඟට ගිහලා කතා කරලා එන්න ඕනේ. මට හිතෙන විදිහට ආයෙත් එක්ක ප්ලේ කරන්න. යාට කලින් අපිට විදින්නයි තියෙන්නේ. හරි ඕකේ. බලමු. Kai. Dekai. Really something. I knew you had Sorry, kick potential. me. Really something. I knew you had potential. Go one.
නියමයි. අඩෝ සුපිරි කම්ප්ලීටඩ් මචං 5යි. If it wasn't for Hero Nice. and Ruby's help, we might have actually lost. ඕකේ achievement එකක් අන්ලොක් වුණා. හරි අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. Right, Big Fun? Seeing the two of you ආයෙත් අපිට working කතා කරන්න together, තමයි තියෙන්නේ. I have indeed learned quite a bit. After sparring with you, I've gained even more insights into archery research. Thanks to your instruction. මෙයා my තමයි skill අපිට with the දැන් bow has ටීච් කර advanced ආචරින් greatly. කරන්න කොහොමද කියලා දැන් මචං ඇත්තටම අපි මෙතෙන්දි දිනපු නිසා ඩයල් එක සතුටු වෙනවා. අපි Even හොඳයි the කියලා. killer blade. බලමුකෝ. සුපිරි ස්ටෝරි එක නම්. I see. All these great heroes have gathered in Tinghe to bring that villain to justice. Anyway, that villain heading south can't be for nothing. Countless have fallen by his blade. Young miss, do not place your trust lightly in strangers. Oh, don't worry. After all, he's no hero. Killer blade. ඊළඟට මොකක්ද තියෙන්නේ? Right now, all we can do is be on our guard. Look, Beard Guang and the others. My storybook. I'm coming. ඇයි ගෑනලා මම නම් මාර මාතල් ගන්නනේ. I'm gonna be පුදුම first in දඟලන්නේ line to buy ඉන්නේ. it. සහ මචං. ඉතිරි එකපාරට ගමක් වගේ සීන් එකක් තමයි පෙන්වන්නේ. මට අර පට්ටම පරණ සීන් එකක් එනවා අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ තියෙන අන්න ඒ වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. සුපිරි. හරි මේ අචීව්මන්ට් එක මොකක්ද පිගන්. ඕකේ හරි අබ්බනු මීටර් ගානක් පයින් යන්න තියෙන්නේ. අපිත් එක තාම රූබි එනවද? Thank you for warning me about Killer රූබි Blade. Big අනේ Bow. රූබි ගියාන පල්ලෙහාට Until පොතක් next ගන්න නේ. මම පල්ලෙහා රූබිත් දන්නෙත් නැහැ. මේමයි. Things have definitely been odd in Tinghe lately. And Aunt Han just keeps saying everything can wait until the first jar banquet. තියෙන්නේ. අපිට මෙතෙන්ද මම ෆයිට් කරන්න තියෙන හරියට කඩු ආවනේ. හරි. අද අපිට ඊතරයකමත් තිබෙනවද? අපි මචං ඊතල ගහනම අපිට වැඩේ දෙන්නත් පුළුවන් නේ. ඉවරයි. හරි දැන් කඩුව මෙතනින් ගත්තාම තමයි අපිට ඇරෝස් තියෙන්නේ. හරි ඕකේ. බලමු මචං ඩයල් එක ළඟට ගිහිල්ලා මොනවද දිලිසෙන්නේ. ඒ ඊළඟ පල්ලෙහාත් ආයේ කට්ටිය දින්නේ. දැන් තියන්න තිබුණේ. එතනින් අපිට කතා කරන්න තියෙන්නේ. Inches apart. ඒ කවුද? අලුත් කැරක්ටර් එකක් නේ. You're the first person to talk to me in 3 days. Here, you can have this. World map.
මේක මේ රාජධානි සෙට් එකක් තියෙනවද එහෙමද? සෙවන් කින්ඩම් වගේ කතාවක් කිව්ව මුලින්ම මොකක් කරන්නේ? ඕකේ. නෙක්ස්ට් එක මොකද්ද කියලා ට්‍රැක් කරන්න තියෙන අපිට එක්කෙනෙක් අලුත් කැරක්ටර් එකක් පෙන්වනවා වේෆ්‍රී කියලා. බලමු complete the world activities to boot a region sectionation progress. හරි අපලු. මේ තෝරන්න ඕනේ ground of flow කියන එක නේ. නැහැ. Okay, nameless. Point G. Point G මචං පට්ටනමක් තියෙන්නේ level 1 2 3 කියලා තියෙනවා. අපි level 1 එකට යමු බලන්න. එන්නවා level 1 medicinal tales, medicinal chests of good items. ක්ලික් කළාම තමයි බලන්නේ. බලමු. What do you think? For 3 days I called out to passers-by, but you were the only one to stop. This item belongs to you. It's fate. By the way, I have another item that's even more ඒ extraordinary. කරන්නත් පුළුවන් නැත්නම් හැන්ඩල් කරන්නත් පුළුවන්. මොකද පේ කරමු. Okay. Wait, you're actually going to give me the money? You wouldn't be one of those Well of Heaven saints, would you? Well of heaven. Oh, you're not. Well, the way you throw money around, you might as well be. Take this copy of Wulin Journal. It is fated to be yours. What do you mean fated? පොඩි I paid වැස්සක good money for මියුසික් this. එකකුත් තානවා අසුපිරීම Good fortune is hard to buy, climate even with එකක් piles of තමයි තියෙන්නේ gold. දන්නේ. Why fret over such මට worldly සිරි things? වලයකුත් Cunning තියෙනවනේ. wanderer, please do one last favor. When you leave, drive away that black bear too. In the future, if you meet others of my order, say ඉතින් ends of dialect the කියන earth, විදිහට අපි වැඩේ inches කරන්නේ. apart, and they'll give you maps of the world. හරි බලමුකෝ දැන් මොකද්ද ඩයලොග් කිව්වේ කියලා. අපිට ඕන ආයෙත් කතා කරන්නත් පුළුවන්. Splendor fades as rise gives අපිට way to මචං ruin. ප්‍රශ්න අහන්න එහෙම පුළුවන්. ඉතින් එක එකව Arriving ඉන්න for you, පුද්ගලයන්ගෙන් departing for him. ඕන The banquet draws near, yet a හරි silence. අපලු අපිට දැන් පාරක් දුන්න යන්න කියලා. එතන තමයි අර වලහා උඩ පැන පැන ඉන්නේ නේ. අඩෝ දැන් මූට ඇටැක් කරන්න තියෙන්නේ. මේ මාරම මේක ගන්න සීන් එකක් තියෙන්නේ නේ. බලමු. The bear seems to know martial arts. Let me learn from it. අඩෝ අපිට ට්‍රේනින් එකක් දෙන්නේ මචං මේ වලහාගෙන් සුපිරි ටෙක්නික් උගන්වන්නේ මාෂල් ආටිස්ට් කෙනෙක් කොහොමද ඇත්තටම ඉගෙන ගන්න කියලා. වව් සුපිරි මචං මට මේක පාඩ හිතා ගන්න බැරුණා මොකක්ද මේ කියලා. හරි මට තවත් එක ට්‍රේනින් එකක් තියෙන එක ෂෝට්ස් තමයි මෙතෙන්ද අපිට මේ එක්ස්ප්ලেইন කරන්නේ නේ. මේමයි. හරි බලමු. මට සිරි අඩෝ වලහට එක ෂොට් එකයි. මෙන්න මේ ෂොට් එක තමයි අපිට මෙතනදී මේගොල්ලෝ පුරුදු කරන්නේ. හරි අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. නියමයි දෙපාරයි. Once I finish, I need to get to the general shrine. Ruby is still waiting for me. මේක නම් තියලා බලමු මොකද වෙන්නේ කියලා. දෙන්නේ නේ. අඩෝ දෙබරු ඇවිස්සුනා බං. මට සිරි සුපිරියා දෙබරු මගේ වැඩේට කරගෙනවත් එක්ක වගේ. මේක ලං කරලා බලන්න වෙයිද දන්නේ. හරි යමුකෝ බලන්න. පස්සේ මේ පැත්තට තමයි යන්න කියලා පෙන්නන්නේ බලමු. නියම අයියා. ඒ ලස්සන පාරමක් තියෙනවා මෙතන ඩයල් එකක් ඉන්නවා. I
I may not be Aunt Han or Uncle Jiang's child by blood, but they've treated me like their own. If she's kept the truth from me, she must have her reasons. Okay, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන අහන් ඉන්න සීන් එකක් වගේනේ. ඕ. අන්න මචං කලින් ඉගෙනගත්තු ෂොට් එක. හරි ඉවරයි. එතන කාචරින් වල දෙන්නෙක් ඉන්නවනේ. හරි. අපිට ටිකක් හර්ට් වුණා වගේද නැත්නම් මෙතන ඩේලයිට් එක මාරු වුණාද? If Aunt Han had heard any word from Uncle Jiang, she'd never hide it from me. මෙතන මෙයාලට අපි මේ ෂොට් එකෙන්ම ගහන්න ඕනේ. It really is bad news. Then I'll stand by her side and protect everyone. I wonder why Han won't even tell me what the big news is. Could it really have something to do with my real family? මොකද ඉතින් ගෝවාම ඉවරයි. දෙන්න. Yeah. Strangers in Qinghe lately. More than all previous banquets combined. We should be careful. Okay. ටිකක් අමාරුයි මචං ෆයිට් කරන්නේම ටිකක් ලේසියෙන්ම ගහන්න බෑ. අපිට කියලා දුන්න ෂොට් එක දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන එක නම් හොඳයි. Damn it! All this chasing for nothing? He didn't slip away, did he? Hey! Are you blind? Out of the way! අඩෝ කෙල්ල ගේම් ඉල්ලන්නේ පාරෙන් අයින් වෙන්නෙත් නෑ. Walk where I please. Hey, let's not get sidetracked. Our apologies. We have an urgent matter to attend to. Please, forgive. Now get out of my way! You hold your head pretty high. For a horse thief. හරි. පාර පෙන්නනවා අපිට යන්න ඕන. බලමු. මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා. Young master, nice to see you. What are you all doing here? Oh, has anyone seen Ruby? Sure did. She even entered you into a match. That traitor set up an arena, saying that the prize was some fancy treasures for swordsmen. Ruby paid right then and there to get you in. Now go, give it a try, and win her money back. Young master is the best. Dares to eat snakes, frogs, and tigers. Young master is the best. Dare to catch chicken, cats, and geese. Not exactly. Good folk, gather මොකක් හරි තරගයක් තියෙනවා මෙයාටත් යන්න කියලා තමයි කියන්නේ නේ. riches is rolling. බලමු. මොකක් හරි මෙතන ට්‍රේනින්ග් එකක් වෙ සීන් එකක් තමයි ඇත්තේ. අපිට ගිහිල්ලා මොකක් හරි පොඩි ඇක්ටිවිටි පාරක් දාලා පොඩි ට්‍රේනින්ග් එකක් වෙයි. Arena is all set. True heroes only pass Yeah, this බලන්න. step. Don't wait and catch it. Or else you'll find yourself too late. The challenge is halfway done. The grand prize now is almost won. Feeling tempted? Is it true? Then step up. Then face Fang Fun Shu. shoe. Well of heaven. Of Check. well of heaven, known as the divine Fight might tag වගේ තමයි මෙතන fierce තියෙන්නේ. of heart, strong as an ox, easily splits. Come one, come all to the post-match auction. Fresh trinkets මේක on දිනන the එකට තමයි block. මචං The සල්ලි highest හම්බ වෙනවා bid කියන හොඳ විනින් එකක් හම්බ වෙනවා කියන අපිට ගිහලා කැමති නම් ෆයිට් කරන්න පුළුවන්. very offer. කොහොමද ෆයිට් කරන්න? අතන පොඩි කලෙක්ෂන් Free. එකක් Limited තියෙනවා. supply. Get it while you can. Premium blood chain stone. අපිට ඕන මෙතෙන්ට ගිහලා ෆයිට් කරන්නත් පුළුවන් මම හිතන්නේ. බලමු.
හොඳ ෆයිට් කරන්න යන්න කියලා. Of the 8 talents are cut off. අර ඩයලොග් හම්බෙන්න තමයි අපි යන්නේ නේ. Think you could walk past me without a word? My apologies for disturbing you. Too late for May I apologies. Time to fight! ඔබ හරිම ගෞරවනීය විදියට මචං කතා කරනවා. I, Divine Might Feng Shui, Well of Heaven, never strike the unprepared. You there. අම්මට සිරි. Ready your weapon. ෆයිට් එකක් දාගන්නයි යන්නේ දෙන්න. කපූඩන් වෙපන්. ඕකේ. ද්වන්ද සටනක් යන්නයි යන්නේ මචං. අපි බලමු. කට්ටිය බලාගෙන ඉන්නවා. When I first joined Well of Heaven, my future junior brother forced this. Within a few years, I made him cry. Martial skills are beaten me here. Today, I will let that my blade, my wind, my big storm. He's running. What's happening? My wind, my blades! Just give up! My wind, my blades! Just give up! My wind, my blades! Just give up! Yeah. Did you win? What was the reward? My wind, my blades! Just give up! අඩෝ. අන්න මචං අර පළවෙනි එකේ ආපු පණ දෙන සතා නේද? පොඩි සතා වගේ එකක්. ඌ දැන් මේ පාර කවුරු ළඟටද යන්නේ? එපිසෝඩ් එක පටන් ගද්දිම අර අපේ කිං කෙනෙක් පෙන්නුවේ. අන්න ඒ කිං එක මුලින් මුට පණ දුන්න සතා තමයි එතන තියෙන්නේ. ඕකේ. හරි අපිට දැන් ආයේ මේ පැත්තට යන්න තමයි බලමු මේක වෙන්නේ කියලා. A must-have starter pack for any... The final treasure of the day! Not just a piece, but a complete set! Aspiring heroes, do not pass this by! Everything you need for your journey, all in one place! මේ රූබි නේද? අපේ පොඩි ළමයා. choice! This little heroine's got fine taste! Who else wants in? One buy gets the full set! The perfect companion set for a warrior's journey! All for the low price of 500 yen! 500? Deal! Do you even have 500 yen? I don't have it, but you do! Bid on it before someone else snatches it away! No coins, no touching. Companion set going once, companion set going twice. By the heavens, this is too good to pass up! I'll take it. Only Zhang Hu wouldn't. Oh, alas!
I spent thousands for a set like this. Whoever misses this deal will regret it for a lifetime. Who are these people? They're with old Jin. I saw them here just yesterday. Better we stay out of this. Hold on. I beat that Divine Knight fellow earlier. මට So, where's my prize, huh? Aha! The arena. එතෙන්ටත් අපි එන්ට වෙන්න හදන්නේ අපිට මේ දිනෙන හැම තරගයක්ම සල්ලි දෙන සීන් එකක් එහෙම එකක් තියෙන මේ يعني අපිට එක්ස්පීරියන්ස් එක මාෂල් ආර්ට්ස් කෙනෙක් කොහොමද ඇත්තටම ඉගෙන ගන්න නිකන් ස්ටෝරි එක ජර්නි එක තමයි තාම මේකේ මුල් ටික යන්නේ නේ Sharp-eyed young heroine is interested. How about a little discount just between friends? How much would that be? Well, it's already the last one. No need to rush. Let me have a look first. මට සිරි Huh? මේක ඇතුලේ තියෙන අයිටම් What's ටිකනේ this? රෙයා බීස්ට් එග් එකක් තියෙනවා මෙඩිටේෂන් රෝප් කොපර් වයර් ග්‍රීන් හර්බල් ෆිල් ඩිස්කවුන්ට් කූපන් ඒ ගේමේ කොයින්ස් එක වගේ ජාතියවත් පෙන්වනවානේ කොයින්ස්ට මොනවද මොකද අයිකන් යන්නේ පෝස්ට් කරන අයිකන් එක වගේ හරි අපිට පර්චේස් කරන්න සල්ලි නෑ බැක් කරමුකෝ ඕකේ You swindler. A must-have starter pack. මම මෙතන තියෙන මේ සීන් එක නේ Signed goose egg. One pack will මේ last. විලේජ් එකේ අපි ඉන්නේ එතකොට මේක නිකන් මේ විලේජ් එක වගේ මෙතන අපිට තැනින් තැනට යන්න පුළුවන් ඇක්ටිවිටීස් තියෙනවා මේගොල්ලොත් එක්ක හදන ෆයිට් කරන්න පුළුවන් නැති අපිට Goose eggs again. නැහැ බලමු Life stuck in a ring. ලයිෆ් ස්ටක් වුණ ලින් Why, George? Can I spar with you, sir? Ring in, ring out. All the same. No rush. No rush. I'm on my way. I'm Thank in you. no rush. Take your time. හරි අපිට එයත් එක්ක කරන ෆයිට් එක සෙට් වුණා මෙයා අර නෝ රෂ් එහෙම කියපු නිසා හිමීට සටන් කරන කෙනෙක් නේ ඩයල් එක මචං කිසිම කලබලයක් නෑ මචං අපි නිකන් හිටියත් ඩයල් එක මාර හිමින් ඉන්න ඩයල් එක Coming down. My
අඩෝ ඒ මොකක්ද අම්මට සිල් වැඩිපුර වැඩ දහන්න කියපු හින්දා මැච් එකෙන් ලියපුන සීන් එකක් වුණේනේ අයියෝ ඕකේ හරි ගයිස් මම ෆස්ට් එපිසෝඩ් එක මෙතනින් නවත්තනවා මොකද දැන්ටමත් වීඩියෝ එක මම හිතනවා පැයකටත් වැඩි වෙයි කියලා ඒක නිසා පළවෙනි එපිසෝඩ් එක මෙතනින් නවත්තනවා අනිවාර්යෙන්ම අපි දෙවෙනි එපිසෝඩ් එකත් ගේනවා ඉක්මනටම එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා එහෙනම් ගයිස් හැමෝටම ජය වේවා අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හමු GG guys